මම දැන් මේ ඉන්නේ හන්තාන කන්ද මුදුනේ. ඔය අත දික් කරපු සව්වෙන් හන්තාන සෑය පේනවා. හැබැයි මීදුමට වැහිලා තියෙන්නේ. ඔය වීඩියෝ එකේ බලන්නකෝ මම තව ආයෙත් සැරයක් අත දික් කරලා පෙන්නනවා. අයදින් පේනවනේ කන්දක්. ඒ තමා කටුසු කොන්ද කන්ද. කටුස්සගේ පිට වගේ කන්දේ උඩ. ඒකයි ඒකට කියන්නේ. අවුරුදු ගානකට කලින් මං එතනට ගියා. ඉතින් හන්තාන ඉඳන් ඒ දිහා බලද්දී ඒක අමතක කරන්නම බැහැ. ඉතින් ඔය තියෙන්නේ හන්තානේ කඳ මුදුනේ ඉඳන් කටුසු කොන්ද කන්දේ ක්ලෝස් අප් ෂොට් එක. මේ තියෙන කටුසු කොන්ද කන්ද ළඟට ඔය මගේ පිටිපස්සෙන් තියෙන කන්දේ උඩ තීරුව වගේ තියෙන කෑල්ල තමයි අපි ඇවිදින්නේ. බලන්නකෝ ඒකට තමයි කටුස්සේ කොන්ද වගේ පේන්නේ. එතකොට මේ තියෙන්නේ අවුරුදු ගානක කලින් මං ගිය කටුසු කොන්ද ගමනේ වීඩියෝස් ටිකක්. බලන්නකෝ ඒකේ මම කොණ්ඩේ එහෙමත් නැහැ. මේකේ උඩ වීඩියෝ එකේ තියෙන්නේ අපි යම් දුරක් සෑහෙන දුරක් පහින් ගිහිල්ලා කටුසු කොන්දේ කන්ද කිට්ටුවට ගිහිල්ලා ඒක එහා පැත්තේ කන්ද ගාව ඉඳන් ගන්න. ඔය බලන්න නාරඩිය වගේ පේනවනේ නේද උඩ වීඩියෝ එකේ මගේ පිටිපස්සෙන් ඉරක් වගේ. අන්න එතන ඒකට තමයි කටුසු කොන්ද කියන්නේ. දැන් ඊළඟ වීඩියෝස් වලින් පේන්නේ අපි ආයේ පල්ලෙහෙන් ඇවිදගෙන ගිහිල්ලා ඒ නාරඩියට ඒ කටුසු කොන්ද කියන කන්ද උඩ ඉඳන් ගල උඩ ඉඳන් ඇවිදින වීඩියෝ. බලන්නකෝ ඒක ඇත්තටම කටුස්සයි කොන්ද වගේ පේట్లా තියෙන නිසා තමයි කටුසු කොන්ද කියන්නේ. ඉතින් මාර මරණීය අත්දැකීමක් ඇත්තටම. මොකද හේතුව මෙතන මීදුමෙන් වැහුණාම එකක් බයයි. අනිත් එක මේ උඩට නැග්ගට පස්සේ පල්ලෙහාට බහින්න හිතන්න උඩ වැස්සොත් එහෙම පල්ලෙහාට බහින්න බෑ ලිස්සනවා මාර විදිහට. සහ මෙතනදී හමන හුළඟ අපි වීසි වෙන්න සයිස්. මෙතනදී නම් හිතනවා එක පැත්තකින් වැටුනොත් එක පාර වැටලා මැරෙයි. අනිත් පැත්තට වැටුනොත් නම් වැදිලා වැදිලා තුවාල වෙලා මැරෙයි කියලා. හැබැයි මේ සුන්දරත්වය විඳින්න ලංකාව හරිය අපූර්ව රටක්.